තෙරුවන් සරණයි කල්යාණ මිත්‍රවරුනි. අපි පහුගිය වීඩියෝ එකකින් ඔබට යම්කිසි පණිවිඩයක් අරගෙන ආවා. ඒ තමයි මහගුරු කියන්නේ කවුද කියන එක ඔබට යම්කිසි විදිහකට අපි පැහැදිලි කරන්න උත්සාහ කරා. ඒ වගේම මහගුරු සෙන්ටර් එක විදියට මහගුරු මධ්‍යස්ථානයේ විදියට ඒ හරහා ඔබට ලැබෙන්න තියෙන සර්විසස් නැත්නම් ඒ හරහා ඔබට ලැබෙන්න තියෙන ප්‍රතිලාභ, ඒ හරහා ඔබට ලැබෙන්න තියෙන ආධ්‍යාත්මික පැත්තේ ඒ වගේම මානසික වෙන්න පුළුවන් මේ හැම පැත්තකින්ම ඔබට ලැබෙන්න පුළුවන් සේවය පිළිබඳව අපි යම්කිසි දෙයක් ඔබට පැහැදිලි කරා. එතකොට මේක ආයි පාරක් මම ඔබට යම්කිසි දෙයකට ඒ පිළිබඳව තවත් පැතිකඩකින් ඔබට විස්තර කළා. ඔබට යම්කිසි තවත් පණිවිඩයක් ඔබට ගෙන එන්නයි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. අපි ඔබට කිව්වා මහගුරුගේ ගමන් මාර්ගය පිළිබඳව. මහගුරු කියන්නේ මේ මනුෂ්‍ය විදියට එයාගේ ආධ්‍යාත්මික ගමන ආරම්භ කරන්නේ ඊට පස්සේ රහත් සම්මා බුද්ධ සම්මා සම්බුද්ධ ඊට පස්සේ මෛත්‍රී බුද්ධ ඊට පස්සේ එයාගේ ආධ්‍යාත්මික ගමන මේ කොටස අපි ඔබට කලින් කිව්වා මේ සාමාන්‍ය බුද්ධ විෂය ගත්තාම සත්වයා පිළිබඳව සත්වයාගේ කෙලෙස් වෙන්න පුළුවන්, මනස වෙන්න පුළුවන්, චිත්ත විෂය පැත්තෙන් වෙන්න පුළුවන්, සත්ත්ව විෂය පැත්තෙන් වෙන්න පුළුවන්, කර්ම විෂය පැත්තෙන් වෙන්න පුළුවන්. සත්වයා පිළිබඳව තියෙන ධර්මතා තමයි සහ සත්වයාගේ විමුක්තිය සහ ඒ අදාළ මාර්ගදර්ශනය සම්බන්ධ කොටස තමයි මේ ඊට අදාළ ආධ්‍යාත්මික ස්වභාවයන් පිළිබඳව තමයි මෙතනදී ඒ සම්පූර්ණ පරාසයම ගමන් කළ කෙනෙක් කියන එක ඔබට ගිය පාර අපි පැහැදිලි කරා. ඊට පස්සේ ආය යනවා මේ මෙතනින් පස්සේ සත්‍යය පිළිබඳ ධර්මතාව සහ න්‍යායන් ඒ පරාසය පහු කළා. ඊට පස්සේ ශක්තිය ධාරණය කරනවා. ඒ කියන්නේ ශක්තිය කියලා කියන්නේ ශක්තිය තමයි ධර්මතා සහ පදාර්ථ විදියට මේ පදාර්ථ ලෝකයක් අපිට ගොඩනගලා දෙන්නේ. එතකොට අන්නේ පරාසයේ තියෙන ධර්මතා ස්පර්ශ කරමින් ගියපු ගමනක් තියෙනවා. ඒ ගමනේදී ඒත් සුවිශේෂී ආධ්‍යාත්මික චරිත ස්වභාවයන් ටිකක් උන්වහන්සේගේ ආධ්‍යාත්මික ගමන තුළ ඒ අවටා ස්වභාවයන් ධාරණය කරගෙන යන ගමනක් තියෙනවා. එතකොට ඒක තමයි අපි විස්තර කරේ ශිව, නටරාජ්, නාරායන, ඊට පස්සේ මහගුරු. ඊට පස්සේ මෙතනින් පස්සේ නැවත මහා බුද්ධ කියන තැනට ආවා කියලා අපි කිව්වා. එතනින් පස්සේ මනුෂ්‍ය විදියට වැඩ ඉන්න බවත් ඒ වගේම ශාස්ත්‍රූ විදියට ඉන්න බවත් කිව්වා. හරි. දැන් මෙන්න මේ ගමනේදී සාමාන්‍ය ගත්තාම රහත් කියන්නේ මොකක්ද? රහත් කියන්නේ මමත්වයෙන් තොර ස්වභාවයක්. ඒ වගේම නික්ලේශී ස්වභාවය කියන එක. ඒ කියන්නේ කෙලෙස් වලින් කෙලෙස් 100% ප්‍රහීන කළා. කෙලෙස් ප්‍රහීන කරනවා කියලා කියන්නේ කෙලෙස් නැති කරනවා කියන එකම නෙවෙයි. කෙලෙස් පිළිබඳ ධර්මතාවයන් ඒකේ විද්‍යාව ඒ වගේම විද්‍යාව සහ ධර්මතාවයන් අවබෝධ කරගෙන එකෙන් ගැලවිලා ඉන්නවා කියන එක. ඊට පස්සේ සම්මා සම්බුද්ධ කියන තැනදී එතන මේක නික්ලේශී ස්වභාවයක් විදිහට අපිට කියන්න පුළුවන්.
ඊට පස්සේ සම්මා සම්බුද්ධ කිව්වහම සම්මා සම්බුද්ධ කිව්වහම අපි කොහොමද සම්මා සම්බුදුරෙක් කිව්වහම සම්මා සම්බුදුරෙක්ට මොන වගේ හැකියාවන්ද තියෙන්නේ? අවම වශයෙන් අපි ගත්තොත් අපි අහලා තියෙනවා පරචිත්ත විජානන ඥානය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සත්වයාගේ හරි තමන්ගේ හරි අනිත් අයගේ හරි සිත්වල සිත් දකින්න පුළුවන් යම්කිසි ඥානයක් තියෙනවා. මම මේ කියන්නේ මේ ගමන තුළ ඔබට දකින්න පුළුවන් ස්වභාවයන් පිළිබඳ. එතකොට දැන් මිනිස්සය නම් මිනිස්ය ගුණධර්ම තියෙන්න ඕන. මනුෂ්‍ය ගුණධර්ම තියෙන්න ඕන. රහත් ස්වභාවය නම් මෙන්න මේ නික්ලේශී ස්වභාවය කියන එක තියෙන්න ඕන. ඊට පස්සේ සම්මා සම්බුද්ධ කිව්වම අපිට අවම වශයෙන් කියන්න පුළුවන් අර පරචිත්ත විජානන ඥානය. නැත්තම් සත්‍යයේ සිත් දකින්න පුළුවන් ඥානයක් එයාට තියෙන්න ඕන. එතකොට ඊට පස්සේ අපි අහලා තියෙනවා චුතූපපා ඥානය කියලා එකක්. ඒ කියන්නේ චුතූපපා ඥානය කියලා කියන්නේ සත්‍යය ආපු ගමනේදී කුසල අකුසල තියෙනවනේ. කුසල අකුසල ඒ වගේම සත්‍යයේ ගුණයන් තියෙනවා. එතකොට ඒ කුසල අකුසල සහ ගුණයන් වලට ආමන්ත්‍රණය කරනවා. ඒක දැකලා ඒ දේවල් අවදි වෙන විදිහට සත්‍යයට මාර්ගය පාදලා දෙන්න නම් ඒ කුසල අකුසල ස්වභාවයන් එයාට ආවේනික වෙච්ච කුසල අකුසල ස්වභාවයන් සහ ඒ ගුණයන් දකින්න පුළුවන් ඥානයක් තියෙන්න ඕනේ. එතකොට අන්නේ ඥානයන් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ සත්‍යයේ පෙර අත්බැව් දකින්න පුළුවන් ඥානයක් තියෙනවා. එතකොට අපි අහලා තියෙනවා ඥාන අනන්ත ගානක් තියෙනවා. අනන්ත ඥානෝ විමලෝ කියලා කියන්නේ නැත්තම් ඒක තවත් විදිහකට ඥාන 72ක් විදිහට විස්තර කරලා තියෙනවා. නමුත් අවම වශයෙන් අපි කියමුකෝ මෙන්න මේ ඥානයන් තියෙන්න ඕන කියලා. එතකොට දැන් අපි කියනවානේ මහගුරු මෙන්න මේ ආධ්‍යාත්මික චරිත ස්වභාවයන් වල ඒවා රියලයිස් කරගත්ත කෙනෙක් කියන එක. එතකොට එහෙම කිව්වනම් මෙන්න මේ ස්වභාවයන් එයා තුළින් විද්‍යාමාන වෙන්න බෑ. මේක කතාවක් විතරක් නෙවෙයිනේ. එතකොට ඒ ස්වභාවයන් ඔබ ඒ ස්වභාවයන් උන්වහන්සේ තුළින් විද්‍යාමාන වෙනවා නම් ඔබට ඒක අත්දකින්න පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ මෙන්න මේ ඥාන ස්වභාවයන් ගත්තාම. එතකොට මහගුරු අපේ මහගුරු සෙන්ටර් එකේ තියෙන අපි උදාහරණයක් විදිහට ගමු වැඩසටහන් තියෙනවානේ. අපේ තියෙනවා බදාදා උදේ 9 ඉඳන් 12 වෙනකන්, සෙනසුරාදා උදේ 9 ඉඳන් 12 වෙනකන්, ඒ වගේම පොය දවසේ වැඩසටහන් තියෙනවා. එතකොට ඒ වෙද්දි සමහරවිට මහගුරු ඇවිල්ලා මේ ඒ පබ්ලික් ඇපියරන්ස් එකට එනවා. ඒ කියන්නේ ඒ වැඩසටහන් වල අතරින් පතර ඇවිල්ලා ඒ ඉන්න අයට ඒගොල්ලන්ගේ ස්වභාවයන් විස්තර කරලා ඒගොල්ලන්ගේ මාර්ගය ඒගොල්ලෝ ඉන්න තැන ඒගොල්ලෝ ඉන්න ආධ්‍යාත්මික තැන වෙන්න පුළුවන්. එතනින් එහාට ඒගොල්ලෝ පාත් එක ඉස්සරහට යන්න ඕන ක්‍රමය ඒ දේවල් කියනවා. එතකොට ඒක හරි ඒවට උදව් වෙන්නේ මෙන්න මේ ඥාන ස්වභාවය. එතකොට දැන් අපි කියන්නේ නෑ මේ කතාව ඔබට එළිය ඉඳගෙන පිළිගන්න කියලා කියන්නේ නෑ. පිළිගන්නෙත් අවශ්‍යත් නෑ, ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යත් නෑ. එතකොට මේ ඔබටම ඇවිල්ලා මේ ස්වභාවයන් තියනවාද කියන එක ඔබටම දැක ගන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා ආසවක්ඛ්‍ය ඥානෙ. ආශ්‍රවක්ඛ්‍ය ඥානෙ. එතකොට ඒකේ කියන්නේ දැන් අපේ සිතවිලි ඇති වෙන්න මූලයක් තියෙනවා. හැමතිස්සෙම සිතවිල්ලක් ඇති වෙන්නේ මූලයකින්. අන්නේ මූලය එතකොට අපි කියන්නේ ආශ්‍රව ධර්ම කියලා. අන්නේ ආශ්‍රව ධර්ම කෙලෙස් මූලයන් ඒ සිතවිලි වල මූලයක් තියෙනවා. අන්නේ මූලය දකින්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ ආශ්‍රවක්ඛ්‍ය ඥානය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ඥානයන් නැතුව කෙනෙක්ට ඇත්තටම මේ මාර්ගයක් විවෘත කරලා දෙන්න බෑ. මාර්ගය දෙන්න පුළුවන් මේ ඥානයන් තියෙන බුදු කෙනෙකුට. එතනින් එහා ඇත්තටම මේ ධර්මයේ කියලා නැත්තම් ධර්මයේ සාකච්ඡා කරනවා කියලා හරි එහෙම කියලා
කරන්නේ ඇත්තටම ගොඩක් දුරට මානසික දර්ශනයක් තුළ ඒ දහම් කොටස් කතා කරන එක තමයි. එතකොට එහෙනම් කෙනෙක්ට මාර්ගයක් දෙන්න නම් මෙන්න මේ ඥානයන් තියෙන්න ඕනේ. එතකොට ඒක ඔබට මේ එතකොට ඔබ එළියේ ඉඳගෙන ඒක පිළිගන්න අවශ්‍යත් නැහැ. මං කිව්වේ ප්‍රතික්ෂේප කරන්නත් අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් එහෙම කෙනෙක්ද මේ කියන එක ඒ ආభాෂය ලබා ගන්න මහගුරු සෙන්ටර් එකට ආවොත් නැත්නම් ඒ වැඩසටහන් වලට සම්බන්ධ වුණොත්. ඊට පස්සේ මෛත්‍රී බුද්ධ කියලා කියන්නේ අවංකත්වයේ පාරිශුද්ධත්වයේ කියන ධර්මතාවය. අවංකත්වයේ පාරිශුද්ධත්වය. එතකොට මේක මේ වගේ ධර්මතාවයක් බුදු කෙනෙක් කරා බුද්ධ කියන ධර්මතාවයක් කරා මේ වගේ දෙයක් මතුවෙන්නේ ඇයි? ඒක අපි කලිනුත් විටින්නට ඔබට කියලා තියෙනවා මේක මේ තොරතුරු යුගයේ තියෙන සත්වයාගේ මනස තොරතුරු මත තමයි යැපෙන්නේ. තොරතුරු ආහාරය කරගෙන තමයි මේ සත්වයා ජීවත් වෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ කෑම කන්නේ නැහැ කියන එක නෙවෙයි. සත්වයා ගොඩක් දුරට යැපෙනවා මෙන්න මේ තොරතුරු උඩ. එතකොට මනස තුල තමයි හැමතිස්සෙම දර්ශනය ගොඩ නැගෙන්නේ. ඒකට විරුද්ධ බුද්ධ ප්‍රබල වෙනකොට ඒකට විරුද්ධ බුද්ධ මතුවෙන එක ක්‍රමයක් තමයි මේ මෛත්‍රී බුද්ධ කියලා කියන්නේ. එතකොට අවංකත්වයේ පාරිශුද්ධතිය. එතකොට මේ කොහොමද කෙනෙක් මේ අවංකත්වයේ පාරිශුද්ධත්වයේ කියන එක තුලින් විමුක්තියටපත් වෙන්නේ කියන ධර්මතාවය තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒකට අදාළව මේ මෛත්‍රී බුද්ධ කියන ධර්මතාවය මේ කාලේ පහළ වෙලා තියෙනවා. ඊට පස්සේ ශිව කියන්නේ ඒක මං හිතන්නේ අපි ගිය පාර කතා කරා මේ පාරිශුද්ධ එනර්ජි එක. පාරිශුද්ධ ශක්තිය කියන එක. එතකොට ඒකටත් සමහර අයට ඒ ස්වභාවයන් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ ස්වභාවයන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ මාර්ගය ඒ හරහා වැටිලා තියෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පේනවාද මේ මෙන්න මේ ආධ්‍යාත්මික ගමන ගියපු ඒ ආධ්‍යාත්මිකය හරහා කොච්චර විශාල වපසරියක ආධ්‍යාත්මික මේ කියන්නේ ආධ්‍යාත්මිකගත විමුක්ති මාර්ග ගණනාවක් විවෘත වෙලා තියෙනවා කියන එක. එතකොට අපි අහලා තියෙන සමහරලාට මේ ශිව කියන ශක්තියත් එක්ක නැත්නම් ශිව කියන ස්වභාවයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් භක්තිය හරහා විතරයි කියලා. ඒ භක්තිය කියලා කියන එක එන්නේ මේ පාරිශුද්ධ ශක්තියත් එක්ක කනෙක්ට් වෙන්න තියෙන ක්‍රමවේදය. එතකොට ඒක තවත් ක්‍රමයක් විදියට මේ විවර වෙලා තියෙනවා. ඒ අවස්ථාව සත්‍යයට. ඊට පස්සේ දැන් ඊට පස්සේ මහගුරු ගත්තාම මහගුරු කියලා කියන්නේ මේ සමස්තය දකින කෙනා කියන එක. එතකොට මේ සම්පූර්ණ මේ බුද්ධ කියන ධර්මතාවයයි එතනින් එහා ශක්තිය ධාරණය කරගෙන ගියපු ගමනයි මේ සමස්තය දකින. ඒ තුළ තියෙන සියල්ල දකින්න පුළුවන් කෙනා විදියට මේ මහගුරු කියන ඇවටායක තියෙනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? එහෙම සමස්තය දකිනවා නම් ඕගලන්ට ඕන ප්‍රශ්නයක් ඇවිල්ලා අහන්න පුළුවන්. ඒකට අවකාශය තියෙනවා. එතකොට අන්නේ දේවල් ටික තමයි එක පැත්තකින් මට ඔබට කියන්න අවශ්‍ය වෙන්නේ. මොකද අපි ක්‍රමෙන් මේ ආධ්‍යාත්මික ගමන ගියපු කෙනා හරහා තියෙන සිස්ටම් එක තමයි ඔබට විස්තර කරන්නේ. නැතුව ඇත්තටම පුද්ගලයෙක් විදියට මතුවෙනවට වඩා ඔබ තේරුම් ගන්න ඕන මෙතන තියෙන සිස්ටම් එකක් කියන එක. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි මෙහෙම ගමුකෝ. කෙනෙක් නිරෝගී කියලා කියන්නේ කොහොමද? කෙනෙක් නිරෝගී කියලා කියන්නේ එයා එක පැත්තකින් කායිකව නිරෝගී වෙනවා. තව පැත්තෙන් ගත්තොත් මානසිකව නිරෝගී වෙනවා. ඊට පස්සේ තව පැත්තක් තියෙනවා සාමාන්‍ය දැනට මේ අපි හිතමුකෝ සම්මත ව්‍යවහාරය තුළ එච්චර ගන්න කාරණයක් නෙවෙයි ආධ්‍යාත්මික පැත්තෙන් ස්පිරිචුවල් වෙල් බීయింగ్ කියන එක. නැත්නම් ආධ්‍යාත්මිකව එයා කොතනද ඉන්නේ කියන එක. එතකොට අන්නේ කාරණා සියල්ලටම අදාළව විෂයපතයන් මෙන්න මේ සිස්ටම් එක හරහා එළියට එනවා. මොකද මේ සම්පූර්ණ ගමන තුල මහගුරු ඒ ගියපු ගමන තුල එයා තුල වෙනම ස්පිරිචුවල් සිස්ටම් එකක් එයා තුල හැදිලා තියෙනවා. ඒකට ඒ හරහා එළියට එන්න තියෙන විශාල දැනුම් පද්ධති ගණනාවක් ඊට පස්සේ නොලෙජ් සිස්ටම් ගණනාවක් තියෙනවා. ඒකට ඒක අපිට කියන්න බෑ මේ බුද්ධ විෂයට විතරක් අදාළයි කියන එක. ඒකට සෑහෙන විෂයපත ගණනාවක
කව වෙන ආවරණය වෙන සිස්ටම් එකක් මේ ගමන ගියපු මහගුරු හරහා එළියට එන්න තියෙනවා. එතකොට ඒක එළියට එන්නේ කොහොමද? ඒක එළියට එන්නේ සත්වයා හරහාම තමයි. ඒ කියන්නේ අපි හිතමුකෝ මොකක් හරි විෂයපතයක ඒක අවංකව ඒ විෂයපතය තුල ඉන්න කෙනෙක් අපි කියන්නේ සබ්ජෙක්ට් මැටර් එක්ස්පර්ට් කෙනෙක් කියලා. එතකොට එහෙම අය හරහා තමයි මේ එයා තුලින් මේ සම්පූර්ණ විෂයපතය එළියට අදින්න පුළුවන්. අපි හිතමු අද කාලේ අපි මේ අපේ සාමාන්‍ය භෞතික ලෝකයේ තියෙන ඕනම විෂයපතයක් ගත්තාම ඒකේ මූලයේ තියෙන්නේ මේ සිස්ටම් එකේ කෝ එක තුල තමයි. එතකොට එහෙනම් ඒක දැන් අද කාලේ ගොඩාක් වෙලාවට ඒක සංකල්ප විදියට තියෙනවානේ සංකල්ප විදියට තියෙනවා පැහැදිලි කරගන්න අමාරු කාරණා වලට assumptions දාගෙන ඒ විදිහට තමයි ඔය දැනුම් පද්ධති කොට නැගිලා තියෙන්නේ. නමුත් මේ ආධ්‍යාත්මික ගමන ගියපු කෙනා විදිහට එයාට මේ සම්පූර්ණ සිස්ටම් එකේ ඇතුළටම නැත්තම් ඒක කෝ එකටම ටච් කරලා තියෙන හින්දා ඒක එනර්ජි ලෙවල් එකෙනුයි ධර්මතා ලෙවල් එකෙනුයි පදාර්ථ මට්ටමෙනුයි සත්වයාගේ විඥාණයට ඒක ගැලපෙන්නේ කොහොමද ගොඩනගන්න ඕන කොහොමද කියන පැත්තෙනුයි හැම පැත්තෙම එයා ඒක ස්පර්ශ කරලා තියෙන හින්දා ආවරණය කරලා තියෙන හින්දා ඒක කවර් කරගෙන තියෙන හින්දා එයාට පුළුවන් ඒ විෂයපතයන් 100%ක් ඒ නොලෙජ් සිස්ටම් එක එළියට ගොඩනගන්න. එතකොට නමුත් ඒක ගොඩනගන්න හේතුව එළියෙන් ගොඩනගෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද ඒක තනියෙන් නිකන් කියෙව්වට හරියන්නේ නැහැ. ඒක ගන්න පුළුවන් අය එන්න ඕන. එතකොට ඒක තමයි මෙන්න මේ පද්ධතිය ගත්තාම එක පැත්තකින් අපිට කියන්න තියෙන්නේ. එතකොට ඇත්තටම ගත්තාම එතනින් එළියට එන්නේ මොකද්ද? එතනින් එළියට එන්නේ අර සිස්ටම් එක හරහා එළියට එන්නේ මොකද්ද? tools and techniques ටිකක්. එතකොට මොනවද මේ tools and techniques කියන්නේ? අපි හිතමුකෝ මෙහෙම ගමු. එතකොට මට හිතෙන්නේ ඔයගලන්ට පැහැදිලි මම කියන්න හදන කාරණාව සත්වයාගේ විමුක්තිය සහ සත්වයාගේ විමුක්ති මාර්ගයට අදාළව නැත්නම් ශාසනයන්ට අදාළව දේ විතරක් නෙවෙයි තවත් විෂයපතයන් ගණනාවක් දැනුම් පද්ධති ගණනාවක් මේ කියන ස්පිරිචුවල් සිස්ටම් එක මහගුරු තුල හැදිච්ච ඒ ගමන තුල හැදිච්ච ස්පිරිචුවල් සිස්ටම් එක හරහා එළියට එන්න තියෙනවා. එතකොට ඒ සිස්ටම් එක හරහා එළියට එන්නේ මොනවාද? tools and techniques ටිකක්. එතකොට ඒ tools and techniques ටික ගත්තාම ඒක උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතන්නකෝ අපි කවදාවත් ජපානයේ මිනිස්සු ගැන දන්නෙත් නැහැ, චීනයේ මිනිස්සු ගැන දන්නෙත් නැහැ. අපි බත් කාලා තින්නේ අතින් විතරයි. අපිට කියනවා බත් ටිකක් දීලා කූරු දෙකක් දීලා මේ ඇඟේ ගා ගන්න නැතුව ඒවා ගා ගන්නේ නැතුව බත් ටික කන්න කියලා. එතකොට අපි කන්න දන්නවද? නෑනේ. එතකොට එහෙනම් අපි මේ කූරු දෙක අල්ලලා කොහොමද අර ස්ටිකි රයිස් හරි ඒ බත් ටික කන්නේ කොහොමද කියන එක අපිට යම්කිසි දෙයක් මේ අපේ භාවිතා කරන්න ඕන උපකරණ ටිකක් තියෙනවා. කූරු දෙකක් දීලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි සිහිය ගැන අහලා තියෙනවා. එතකොට සිහිය හරහා ගිහිල්ලා කොහොමද විමුක්තියකට ළඟා වෙන්නේ? අන්න ඒ වගේ හිතන්නකෝ. එතකොට අර බත් ටික කන්නේ කොහොමද අර කූරු දෙකෙන්? එතකොට බත් ටිකක් තියෙනවා අපි දන්නවා අපි අහලා තියෙනවා අපේ දැනුම් පද්ධතිය තුළ මේ දේවල් තියෙනවා. සිහියක් තියෙනවා විමුක්තිය කියන එකත් අපි අහලා තියෙනවා. ඒ වගේම අර දැන් අපිට කූරු දෙකක් තියෙනවා අර බත් ටිකක් තියෙනවා. කොහොමද මේක පාවිච්චි කරලා ඒ දේ කරගන්නේ? ඔන්න ඕකට තමයි මේ ටූල්ස් ටික හරියට පාවිච්චි කරන ටෙක්නික් ටික අපි දැනගන්න ඕන. නැත්තම් අපි නිකන් සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? ඕවා ගැන කියව මේ ඕවා තුල ඕවා හරහා ධර්ම දේශනා කර ඒකෙන් යම්කිසි මානසිකව මේ දේවල් පිළිබඳව දර්ශනයක් ගොඩනගාගෙන ඉන්න එක. ඇත්තටම කොහොමද මේ විමුක්තිය ළඟා කරගන්නේ කියලා ගැහුවොත් එතන තියෙන්නේ මේ බුද්ධිය මතු කරගන්න. ඒතර බුද්ධිය මතු කරගන්න නම් මොකද්ද මේ අපිට ඕන බෝධි අංග. මේ බුද්ධිය මතු කරගන්න ඕන අංග ටික අපි කොහොමද අපේ තුල ඇති කරගන්නේ? අපි ඒ ටික දන්නවා. මොකද්ද? සප්ත බොජ්ජංග කියලා සති සම්බොජ්ජංගය, ධම්මවිචේ බොජ්ජංගය ඔය විදිහට ඒක දන්නවා. නමුත් ඒක කොහොමද Taman තුල ඒක අර tools and techniques විදිහට ඇති කරගන්නේ? අන්න ඒ කාරණේ ඉතින් මම හිතන්නේ මේ කාරණේ ඔබට කියනකොට ඔබ මේ සමහරට ආධ්‍යාත්මික ගවේෂණයේ දිච්ච කෙනෙක් විදියට මේ යම්කිසි කාලයක් මේකේ දේවල් ආධ්‍යාත්මිකව සොයපු කෙනෙක් විදියට ඔබට මේ දේවල් අහුවෙලා ඇති. මේ වචන අහුවෙලා ඇති. මේක සංකල්පයක් විදියට අහුවෙලා ඇති. නමුත් ඔබේ ආධ්‍යාත්මයේ විවර කරගන්න, ඔබේ විමුක්තිය ළඟා කරගන්න ඒ දේවල් කොහොමද පාවිච්චි කරන්න කියන එක. ඒක tools and techniques විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක එන්න නම් අන්න ඒක ඔබ තුල ඇත්තටම ඒක ඔබ පාවිච්චි කරන්න දන්නවද කියන එක ඔබ තුලින් අවංකව විමසලා බලන්න. එතකොට අන්න ඒක තමයි අපි ඔබට දෙන පණිවිඩය. මෙන්න මේ ගමන ගියපු කෙනා විදිහට ඒ tools and techniques ටික මෙයා හරහා මේ මහගුරු හරහා එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් අපි ගමුකෝ මෙහෙම දෙයක්.
අපි සාමාන්‍ය ලොතරැයි ගන්නවානේ අපි ටිකට් ගන්නවා දිනුම් අදින ටිකට් ගන්න. ඒකට අරගෙන කාලයක් අපිට ඇදුන්නේ නැති වුණාම අපිට මොකද වෙන්නේ? අපිට එතන ඕක ගත්තත් වැඩක් නැහැ. සමහරට අරගෙන සමහරලාට අපිට ඒකේ නම්බර් මේ ටික බලන්නත් අමතක වෙනවා. ඔය ටිකට් ගන්න අයට වෙන වැඩක් තමයි. පුරුද්දට ටිකට් ගන්නවා ඇදිලත් නැහැ මේ වෙනකන්. 10 15 20 ඒ වගේ ඇදිලා තිනවා 50 1000 ඇදිලා ඇති. නමුත් ඊට පස්සේ කාලයක් පුරුද්දට ටිකට් ගන්න වෙලාව සමහර ටිකට් වල නම්බර් බලන්නත් අමතක වෙලා. ඒවා කොහෙද දාලා දන්නෙත් නැහැ. ඔන්න වගේ තැනක ඉන්නවනේ. ඉතින් බලන්න මේ දැන් සාමාන්‍ය අපි ගත්තාමත් අපිත් ඔහම ටිකට් ගන්න බව දකින්න. මම මේ වෙන පණිවිඩයක් ඔබට කියන්නේ. අපි එක ඒවා අහලා බලනවා. එක මේ දේවල් ඔහේ අහගෙන යනවා. පුරුද්දට shopping යනවා වගේ තැන් වලට යනවා. එතකොට එහෙම යනකොට එහෙම පුරුද්දට ගියාට අපි අර ඇත්තටම නම්බර් එක ඇදිලා තියෙද්දි නම්බරෙත් බලන්න ඕන දැන් නම්බරේ බලලා නැත්තම් මොකද වෙන්නේ? එතකොට ඒ අවස්ථාව කියන එක නැති වෙලා යනවා. ඒ ඔපචුනිටි එක තමයි ඔබට නැති වෙන්නේ. ඉතින් එහෙනම් මම කියන්නේ ඔබටත් මේ වෙලාවේ ඇදිච්ච ලොතරැයි දිනුමක් තියෙනවා. ඉතින් හැබැයි ඔබ නම්බර්ස් ටික බැලුවේ නැත්තම් ඔබට ඒක පේන්නේ නැහැ. ඉතින් ඒ කාරණේත් ඔබට මේ වෙලාවේදී මතක් කරනවා. ඉතින් මේ පණිවිඩය තමයි ඔබට ගෙනෙන්නේ. ඉතින් දැන් මෙන්න මෙහෙම දෙයක් ඔබ දැනගත්තට පස්සේ ඔබ කරන්න ඕන මොකද්ද? දැන් අපි කියනවා මෙහෙම දැන් සමහර කෙනෙකුට මේක විශ්වාස කරන්න බැරි වෙන්න පුළුවන්. අපි කියන්නේ මේක පිළිගන්න කියලා. මේක එකපාරට පිළිගත්තා කියලා ඇති වැඩකුත් නැහැ. ඒතකොට එහෙනම් මේ වගේ දෙයක් දැනගත්තා කියලා මේ වගේ පණිවිඩයක් ඔබට ලැබුණාට පස්සේ ඔබ මොකද්ද කරන්න ඕන? ඔබ මේ ආධ්‍යාත්මික කෙනෙක්, මෙහෙම පාරිශුද්ධ කෙනෙක්, මෙහෙම ස්වභාවයන් තියෙන කෙනෙක්, ශාස්ත්‍රවරයෙක් කියලාත් කියනවා. එතකොට ඔබ මොකද්ද කරන්න ඕන? මේ මල් පහන් අරගෙන අර ඒව ගොඩ ගහගෙන එන එකද? නැත්තම් මේ දැක්ක තැන ඉඳන් වැඳගෙන එන එකද? මොකද්ද ඔබ කරන්න ඕන? මම කියන්නේ මම දකින්නේ ඔබ කරන්න ඕන මොකද්ද? ඔබ කරන්න ඕන මෙහෙම හැකියාවක් තියෙනවා නම් අර මං ඉස්සෙල්ලා විස්තර කරේ මේ යම් කිසි දෙයකට සරලව කාරණා කීපයක් මම සඳහන් කරා. මෙන්න මේ හැකියාවන් තියෙන බව කියනවා නම් ඒ තුලින් ඔබ මුලින්ම කරන්න ඕන ඔබ රීඩ් කරගන්න එක. ඉතින් ඒකට අවස්ථාව මේ මහගුරු සෙන්ටර් එක හරහා සත්‍යයට විවෘත කරලා තියෙන මිනිස්යන්ට ඔබට විවෘත කරලා තියෙන වැඩපිළිවෙල හරහා ඔබට ඕන තරම් ඒ සඳහා අවස්ථාව නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව නිර්මාණය කළා ඔබ ඉස්සෙල්ලා කියව ගන්න. මේ ඔබ ඉන්න තැන පිළිබඳව ඔබේ ආධ්‍යාත්මික මාර්ගයේ ඔබ ඉන්න තැන පිළිබඳව වෙන්න පුළුවන්. ඔබ මානසිකව හිර වෙලා ඉන්න තැනක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ මේ රීඩින් එක හරහා ඔබට ඔබේ මානසික ස්වභාවය, කෙලෙස් වල ස්වභාවය, ඔබේ ආධ්‍යාත්මික මාර්ගයේ ස්වභාවය, ඔබේ විමුක්ති මාර්ගයේ ඉන්න තැනට සාපේක්ෂව විමුක්ති මාර්ගයට සාපේක්ෂව ඔබ ඉන්න තැන මේ සියල්ල ඔබට රීඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔබට ඒ වැඩසටහන් වලට එන අයගෙන් විමසලා බැලුවත් ඒ වැඩසටහන් වලට යම් කිසි සම්බන්ධ වුණා නම් ඒ අවස්ථාව ලබා ගත්තා නම් ඔබට ඒ පිළිබඳ මට දෙන්නේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන හිත ඉන්නවට වඩා. ඉතින් ඒක තමයි මම හිතන්නේ පළවෙනි දේ ඔබ කරන්න ඕන. මට දැනෙන විදියට. ඊට පස්සේ ඊළඟට ගත්තට පස්සේ මොකද්ද කරන්න ඕන? දෙවෙනි පියවර විදියට. දෙවෙනි පියවර විදියට කරන්න ඕනේ. එහෙනම් ඔබට එතකොට යම්කිසි විශ්වාසයක් ගොඩ නැගෙන්න පටන් ගනි. මේ දේ හරිනම් මේක පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඔබ ඒ රීඩින් එක ලබා ගත්තා නම් ඔබට යම්කිසි විදිහට විශ්වාසයක් ගොඩ නැගෙන්න ඕනේ. ඇයි ඒ විශ්වාසයක් ගොඩ නැගෙන්න ඕන? ඒ කියන්නේ ඔබ ගැන. එතකොට ඔබ ගැන විවර කරලා පෙන්නකොට ඔබට ඒ පිළිබඳව විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඔබේ රීඩින් එක ඔබට මේ කියනකොට ඔබට ඒ පිළිබඳව විශ්වාසයක් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී තවත් කාරණයක් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. සාමාන්‍යයෙන් ඔබ ආධ්‍යාත්මික ගුරුවරුන් ගාව මේ දර්ශනය කතා කරන ගුරුවරුන් ගාවට ගිහිල්ලා තියෙනවා නම් මම දැකපු කාර්යයක් මම මේ කියන්නේ ගොඩාක් වෙලාවට ඒ ගුරුවරයෙක් ඔබට කියන්න හදන්නේ එයාගේ දේ. එයා අවබෝධ කරගත්ත දේ, එයා දන්න දේ, ඊට පස්සේ දන්න දේවල් වලට මොන හරි එයා අවබෝධ කරගත්ත දෙයක් තියෙනවා නම් ඒ දෙයට අමතරව තව එකතු කරගත්ත දේවල් ඒ හරහා ඔබට යමක් කියන්න උත්සාහ කරනවා. හැබැයි මේ මහගුරු ගත්තාම මම දකින්නේ එහෙම කෙනෙක් නෙවෙයි. එයා ඔබට දෙන්නේ ඔබට අවශ්‍ය දේ විතරයි. කියන්නේ ඔබව රීඩ් කළා ඔබට එතන ඉඳන් කරන්න ඕන සූත්‍රය තමයි දෙන්නේ. ඔබට එතන ඉඳන් ඉස්සරහට තියන්න ඕන පියවර තමයි කියන්නේ. එතකොට ඒකින්ද මෙතන විශේෂත්වයක් තියෙනවා. ඉතින් ඒකත් ඔබට ඒ අත්දැකීමත් ඔබට
ලැබෙන්න ඕන හරියට ඔබ ඇවිල්ලා ඔබ විවෘත වෙලා සම්බන්ධ වුණා නම් ඔබට ඒ අත්දැකීමත් ලැබෙන්න ඕන. එතකොට මොකද දැන් ඇත්තටම ගත්තාම ආධ්‍යාත්ම කෙනෙක් විමුක්තියට ළඟා වෙන්න නිවන් හරි තමන්ගේ නිවීම හරි ඒ දේ ලබා ගන්න නම් එයාට සාපේක්ෂව අපි එක එක්කෙනා ගත්තාම අපි එක එක්කෙනාට ආවේනිකයි එක එක්කෙනා යුනික්. අපි එක එක්කෙනාගේ කෙලෙස් වැඩ කරන විදිය, මනස වැඩ කරන විදිය, සිතුවිලි වැඩ කරන විදිය, කර්මයේ වැඩ කරන විදිය ඒවා ගත්තාම එක එක්කෙනාට වෙනස්. එතකොට අන්න එහෙනම් ඒ තැන ඉඳලා තමයි ඔබට මාර්ගය විවෘත වෙන්නේ. ඒ ඔබට සාපේක්ෂව ඔබේ විමුක්ති මාර්ගය ඔබ වඩන්න ඕන කොහොමද? අන්නේ කියන දේ තමයි ඔබට මෙතනින් ලැබෙන්නේ. ඊට පස්සේ ඊළඟ දේ තමයි ඔබට මේ දේ විවර කරලා පෙන්නුවට පස්සේ ඒ ගමන යන එක ඔබේ වැඩක්. එතකොට ඒක කැඩපතක් වගේ ඔබට පෙනෙන්න ඕන. ඔබ පෙන්වන කැඩපතක් වගේ ඒ මාර්ගය ඔබට ලැබුණාට පස්සේ ඉස්සරහා පියවර විදියට ඔබ තියන්න ඕන තැන ඔබට ලැබුණාට පස්සේ ඔබට ඔබ පෙනෙන්න පටන් ගන්නවා. එතකොට ඒ පෙනෙන්න පටන් ගත්තට පස්සේ ඒ යනකොට මේ එතකොට ඔබේ සූත්‍රය තමයි ලැබිලා තින්නේ. ඔබ ඒකට අනුව තමයි යන්න තියෙන්නේ. හැබැයි මෙහෙ කවුරුවත් ඔබව ෆලෝ කරන්නේ නැහැ. ඔබ ඒක යනවද? මෙහෙම යන්න එහෙම තල්ලු කරන්නේ නැහැ. එතකොට මේ ගමන යන එක තින්නේ ගමන යන එක ඔබේ අතේ තියෙන වැඩක්. එතකොට ඔබට අදාළ සූත්‍රය ගත්තා. ඒ සූත්‍රය ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලා ඔබ යම්කිසි කාලයක් සම්බන්ධ වෙලා ඉන්නකොට ඔබ ඉන්න ඔබේ ප්‍රෝග්‍රස් එක මොකද්ද? ඔබ ඒ පාත් එකේ හරියට යනවද? වැරදිලා තියෙනවද? වැරදිච්ච තැන මොකද්ද? ඔබ ඒක හරි ගස්ස ගන්න ඕන මොකද්ද? අන්නේ පිළිවෙලට ඔබට ඊට අදාළ උපදෙස් ලැබේ. ඉතින් ඒක තමයි මහගුරු සෙන්ටර් එකේ වැඩපිළිවෙල විදියට ඔබට තවදුරටත් පැහැදිලි කරොත් කියන්න තියෙන්නේ. ඉතින් දෙවෙනි පියවර විදියට අපි කියන්නේ ඔබ එතනට ආවට පස්සේ ඔබට ලැබෙන්නේ මොකද්ද? මෙන්න මේ tools and techniques ටික අපි කතා කරපු ඔබට අවශ්‍ය වෙන tools and techniques ටික. ඉතින් ඒකත් ඔබට විශේෂයෙන් සඳහන් කරන්න. මොකද එක එක්කෙනාට මේ tools පාවිච්චි කරන්න කියන විදිය බෝධි අංග විදියට වෙන්න පුළුවන්. මොකක් හරි සතිය වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් මොකක් හරි අපි හිතමු භාවනා ටෙක්නික් එකක් වෙන්න පුළුවන්. ඔබ මානසිකව යම් කිසි දෙයකට කොටු වෙලා ඉන්නව නම් ඒකෙන් යම් කිසි දෙයක් ගැලවෙන්න දෙන ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. ඒක එක එක්කෙනාට ආවේනිකයි. එතකොට මේක තුල ඔබට වඩන්න තියෙන්නේ ඔබට ප්‍රගුණ කරන්න තියෙන්නේ ඔබට ආවේනික මාර්ගයක්. එතකොට ඒකට අදාළව tools and techniques ටික ගත්තට පස්සේ ඔබට ඔබ තුල වෙනස්කමක් වෙනවද? ඔබ තුල යම්කිසි පරිවර්තනයක් වෙනවද කියන එක ඔබ තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණේ තමයි අද අපිට විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඉතින් මේකේ මම පොඩි කාරණයක් ඔබට මේ දැන් මම කොහොමද මෙතනට සම්බන්ධ වුණේ කියන එකත් ඔබට කියන්න. මොකද දැන් මට හිතෙන්නේ දැන් මගේ ගමන ගත්තාම මම මෙතන යම්කිසි දෙයකට මේ මහගුරු පිළිබඳ වෙන්න පුළුවන්. මහගුරු සෙන්ටර් එක මහගුරු මධ්‍යස්ථානයේ විදියට එළියට දෙන්න හදන දර්ශනය ගැන වෙන්න පුළුවන්. මම ඔබට යම්කිසි දෙයක් කියන්න උත්සාහ කරනවා. එතකොට සමහරට මාව දන්න අය ඉන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි විදියට යම්කිසි එක ඩොමේන් වල කට්ටිය මාව එක විදියට හම්බෙලා තියෙන අය ඉන්න පුළුවන්. යම්කිසි විදියට මාව දන්න අය ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ටත් එක්ක මම මේ දේ කියන්න උත්සාහ කරන්නේ ඒ තමයි මම මේ කොහොමද මෙතනට ආවේ, මෙතන නතර වුණේ කොහොමද? දැන් මමත් අවුරුදු 35 දී විතර මේට අවුරුදු ගණනකට ඉස්සෙල්ලා මගේ ආධ්‍යාත්මික ගවේෂණය පටන් ගත්තා. එහෙම ඇවිල්ලා යම් කිසි විදියට ලංකාවේ ඉන්න ආධ්‍යාත්මික ගුරුවරු ගාව ඉඳලා තිනවා. උන්වහන්සේලාගෙන් දේවල් ලබාගෙන තිනවා. ඒ හැම කෙනෙක්ම මට ගුරුවරු වෙලා තිනවා. නමුත් අවසාන ගුරුවරයා විදියට මම මෙතන නතර වෙලා ඉන්නවා. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙහෙම දෙයක්. ඔය ආධ්‍යාත්මිකව අපි ආධ්‍යාත්මික විශේෂේශ්‍රය ගත්තට පස්සේ ඒක එක පැති වලින් තර්ක කරලත් බලනවානේ. එහෙම බලනකොට එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි එතකොට මීට වඩා වැඩි කෙනෙක් හම්බුනොත්, මීට වඩා දක්ෂ ගුරුවරයෙක් හරි කවුරු හරි හම්බුනොත් ඔබ මොකද කරන්නේ කියන එක. හරිද? එතකොට මම ඒකට ඔබට පොඩි කතාවක් කියන්න. ඒ කියන්නේ මේක දැන් අර මේ මහගුරු කියනවානේ යම්කිසි මහගුරුගේ පූර්වාපර සංදි ගලපලා කියන කතා වගේක් තියෙනවා. කියන්නේ ගෞතම බුදුහාමුදුරන් කාලේ ඉඳන් උන්වහන්සේ ආපු මේ සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන පිළිබඳව එන කතා ටිකක් තියෙනවා. එතනදී රාහුල සහ ගෞතම බුදුන් පිළිබඳව
විවර කරපු කතා ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික ඔබට maitribodhi.org කියන අපේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ කතා කරපු දේවල් ඒ සම්බන්ධ පූර්වාපර ගලපලා කියපු දේවල් පිළිබඳව ලියපු අපි දැන්ට ලියපු ඒ පූර්වාපර සංදි ගලපලා කියපු කතා ගණනාවක් තියෙනවා. ඉතින් ඔබට සමහරට ඒකට ගිහිල්ලා මේ කියන කාරණා බලන්න පුළුවන්. එතකොට මම එතනින් යම්කිසි කතාවක් අරගෙන ඔබට කියන්නම්. දැන් එතෙන්දී එක තැනකදී මෙහෙම සිද්ධියක් වෙනවා. දැන් ඒක මම අර අහපු ප්‍රශ්නෙට සමානයි. ඒ කියන්නේ මම ඔබට ඉදිරිපත් කරලා පැහැදිලි කරන්න උත්සාහ කරපු ප්‍රශ්නයට සමානයි. ඔබ කොහොමද ඔබේ අවසාන ගුරුවරයා පිළිබඳව මේ ඔබ ඉන්න ස්ටාන්ස් එක ඔබ ඉන්න තැන පැහැදිලි කරන්න කියන එක. එතකොට ඒක මේ ගෞතම බුදුහාමුදුරන්ගෙන් වෙන්න පුළුවන්. නැත්නම් ඔය මහායානෙත් ඔබට අහන්න තියෙන කතාවක් තමයි නිර්මිත බුදුරුව කියන එක. එතකොට බුදුවරයාට පුළුවන් තව බුදුවරයෙක් නිර්මාණය කළා ඒ නිර්මිත බුදුරුව අර බුදුවරයාගෙන් ප්‍රශ්න අහනවා. ඊට පස්සේ අර බුදුවරයා ඒ අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. අන්න එහෙම දෙයක් තියෙනවා. නැත්නම් අපිට අර පූර්වාපර කියන කතාවෙන් ගන්නත් පුළුවන්. මේ බුදුවරයාගෙන් තව කෙනෙක් ප්‍රශ්න ඇහුවා කියන තැනින් ගත්තත් ගැටලුවක් නැහැ. එතෙන්දී ඒ අහන ප්‍රශ්නය තමයි මට මතක විදිහට ඒ කතාවේ තියෙන්නේ ඔබත් ගිහිල්ලා ඒ maitribodhi.org වෙබ්සයිට් එකේ බලන්න. ඒකේ මේ ගමන පිළිබඳ යම්කිසි විදිහකට අපිට ලියලා පළ කරන්න පුළුවන් පළ කරන්න හැකි වෙච්ච මේ දක්වා පළ කරන්න හැකි වෙච්ච කාරණා ගණනාවක් තියෙනවා. ඒතකොට ඒ කතාව අරගෙන බලන්න ඒකේ තියෙන කාරණයක් තමයි අර නිර්මිත බුදුරුව අර බුදුවරයාගෙන් අහන මෛත්‍රී බුදුවරයාගෙන් අහන මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේදී අහන්නේ මේ දැන් කොහොමද ගඟක් හැදෙන්නේ කියලා. දිය පාරක් නැත්තම් ගඟක් හැදෙන්නේ කොහොමද? ඒක වැස්සෙන් වතුර එකතු වෙලා හැදෙනවද? ඇල පාරවල් වලින් වතුර එකතු වෙලා හැදෙනවද? කොහොමද මේ ගඟක් හැදෙන්නේ? එතකොට මොකක් හරි විදියට වතුර එකතු වෙලා ගඟක් හැදෙනවා. එතකොට අපි හිතමුකෝ අපිට මුලින්ම දකින්න හම්බෙන ගඟ පොඩි ගඟක් කියලා. ඊට පස්සේ අපිට කවදා හරි දවසක ඊට වඩා විශාල ගඟක් අපිට ජීවිතේ කවදා හරි දවසක හම්බෙනවා. එතකොට සමහරට ඔබට ඒක මහා විශාල ගංගාවක් හම්බුණාට පස්සේ ඔබට අර ගඟ හිතෙන්න පුළුවන් ඒක පොඩි ඇල පාරක් නේ කියලා. සමහරට මේ ඔබේ ගමේ තියෙන මේ යම්කිසි වතුර පාරකට ඔබ දැන්ට ගඟ කියනවා ඇති. හැබැයි ඔබට කවදා හරි දවසක ඊට වඩා විශාල ගඟක් හම්බුණාට පස්සේ ඔබ එදා ඉඳන් ඔබට තේරෙනවා මේක මහා ගංගාවක් අරක පොඩි ඇල පාරක් කියලා. ඒ විදිහට දැන් මෙන්න මේ ඔබේ ආධ්‍යාත්මික ගවේෂණය ගත්තාම ඒකෙත් ඔබට යම්කිසි විදිහට මේ බුද්ධ කියන ධර්මතාවය නැත්තම් බුදු කෙනෙක් නැත්තම් ගුරුවරයෙක් හම්බෙන්න පුළුවන්. එතෙන්දිත් වෙන්නේ අන්න ඒකම තමයි. එතකොට මේ කවදා හරි දවසක ඔබ මේක මේ කියන දර්ශනය තුළ විවෘත වෙච්ච කාරණා ඔබ හොඳට අධ්‍යයනය කරොත් ඔබ ඒක ඔබ තුළින් ඔබේ හැකියාව පරිදි ඒක යම්කිසි විදියකට ඒ අත්දැකීම් ලබා ගත්තා නම් ඔබට තේරෙයි. ඉතින් ඒ ධර්මතාවය පොදු ධර්මතාවයක්. එතකොට මේ මීට වඩා වැඩි ආධ්‍යාත්මික ගමනක් ගිය ගුරුවරයෙක් හරි බුදුවරයෙක් හරි ඒ දර්ශනයක් විවෘත කර කෙනෙක් හරි ශාස්ත්‍රවරයෙක් හම්බුනොත් ඔබ එදාට එයාට ශාස්ත්‍රෝ කියන්න. එතකන් ඔබට අධ්‍යයනය කරන්න, ඔබට අත්දැකීම් ලබන්න, ඔබට tools and techniques ටික ලබා ගන්න තියෙන සිස්ටම් එකක්. මම කියන්නේ මට හම්බෙච්ච සිස්ටම් එක ගැන තමයි මම මේ පෞද්ගලිකව ගත්තොත් මම ඒක දකින විදිය තමයි මම ඔබට ඉදිරිපත් කරේ. ඉතින් එතකොට මෙන්න මේ කාරණේ ගත්තට පස්සේ අපි කිව්වා මුලින් අපේ දේශනාව පටන් ගන්නකොටත් මේ අද කාලේ වැදගත් වෙන ඉතාමත් වැදගත් වෙන කාරණයක් ඒ තමයි අපේ නිරෝගීභාවය කියන්නේ. කායික නිරෝගීතාවය, මානසික නිරෝගීතාවය, ඊට පස්සේ ආධ්‍යාත්මික ඔබ ඉන්නේ කොතනද? ඒ කියන්නේ ආධ්‍යාත්මික සුවතාවය. එතකොට physical well being, mental well being, spiritual well being. එතකොට මෙන්න මේ සියල්ලමටම අදාළව මූලයක් තුලින් ගොඩ නැගෙන ඒ සියලු ඒ මූලයන්ට අදාළව සියලුම ඒ එනර්ජි, ධර්මතා, පදාර්ථ කියන ඒ සියලු දේ අතැඹුලක්සේ දන්න කෙනෙක් ඒ දැනගත් ආධ්‍යාත්මික මාර්ගයේ ගිය කෙනෙක් ජීවමානව ඉන්නවා සහ උන්වහන්සේ විසින් ඔබට දෙන්න බලාපොරොත්තු වෙන ඔබ
ඔබ යම්කිසි දෙයකට ඒක අත්හදා බලන්න හරි අත්දැකීම් ලබන්න හරි ඔබ විවෘත නම් ඔබට ඒ tools and techniques ටික ඒ හරහා විවෘත වෙන tools and techniques ටික ඔබට available නැත්නම් ඔබට ඒක මේ ඒ දේවල් හරහා අත්දැකීම් ලබන්න පුළුවන් අවස්ථාව කියන එක තියෙනවා කියන එක තමයි අද දවසේ අපි ඔබට කියන්නේ. තව මොනවාද ප්‍රශ්න තියෙනවද එහෙනම්? tools and techniques කියවා තව කැලලක් කියන්න ඕන. මොකද දැන් අපි හිතමු කෙනෙක්ට සිහිය කියන එක හැදෙනවා. සිහිය කියන එක යම්කිසි දෙයකට එයා අල්ලගන්න. මොකද ඒකායන මාර්ගයේ විදිහට වෙන්න පුළුවන්, සතර සතිපට්ඨාන විදිහට වෙන්න පුළුවන්. ඒක යම්කිසි දුරකට එන්න ඕන මාර්ගෝපදේශනය ඒක තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒක ඒ හරහා කෙනෙක් යම්කිසි දුරකට ගිහිල්ලත් වෙන්න පුළුවන්. මේ මොහොත තුල තමන්ගෙන් වෙන් වෙලා තමන්ව දකින්නට ඇවිල්ලා තියෙන්න පුළුවන්. හැබැයි මේකේ අල්ටිමේට් තැන සිහියද. දැන් අපි හිතමු අපේ අතට ටෝච් එකක් හම්බ වෙනවා. අපේ අතට ටෝච් එකක් හම්බ වෙනවා අපි ටෝච් එක ගහ ඉන්නවා. එතකොට වැඩක් නැහැනේ. දැන් ගොඩාක් අය ඉන්නවා අන්න එතන. ඒ කියන්නේ මේකේ යම්කිසි තැන් අහුවෙච්ච අය ඉන්නවා. නමුත් ඇත්තට මේ බුද්ධ දර්ශනය තුල නැත්නම් මේ මාර්ග දර්ශනය තුල ඔබ එන්න ඕන තැන මොකද්ද? ඔබේ බුද්ධිය අවදි කරගන්න තැන. ඒතකොට මේ බුද්ධිය අවදි කරගන්න තැන ඔබ ඉන්නවද? ඔබට මේ බුද්ධිය අවදි කරන තැනට ඔබ ඇවිල්ලාද? ඔබ ඒකේ අත්දැකීමක් ලබනවද? ඔබ බුද්ධියෙන් ධර්මතාවයන් දකින්නවද? අපි කියන්නේ හැමදාම කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. කියන්නේ බුද්ධියේ සරණ යන්න ඊට පස්සේ ඔබට ධර්මයේ සරණ යන්න පුළුවන්. ඊට පස්සේ ඔබ සංඝං සරණං වෙනවා. එතකොට මෙතනදී මේ බුද්ධියේ සරණ යනවා කියන තැනට ඇවිල්ලාද? එතකොට සිහිය කියන්නේ ඒක බුද්ධියේ සරණ යන්න ඔබ හදා ගන්න ඕන අර ප්‍රිරික්විසිට් එකක් වගේ. ඒ කියන්නේ අර මූලික මේ ස්කිල් එකක් විතරයි. හැබැයි අද ගොඩාක් අය ඉන්නේ සිහිය හරහා යම් කිසි දෙයක් පේනකොට ඒක දිහා බල ඉන්නවා. හරියට නිකන් මුහුදායිනට ගිහලා මුහුදේ රැලි දිහා බලන් ඉන්නවා වගේ. එයාට එතනට වෙලා බලන් ඉන්න පුළුවන්. ඒ වගේ සිතුවිලි දිහා බලන් ඉන්නවා. එක දේවල් දිහා බලන් ඉන්නවා. හැබැයි ඔබේ බුද්ධිය අවදි වෙන්න නම් ඔබ සිහිය තුළ මැදුම් පිළියෙත කියන තැනට එන්න ඕන. මැදුම් පිළියෙත තුළ අවදි වෙන දෙයක් තමයි බුද්ධිය කියන එක. එතකොට මේ බුද්ධිය ඒ කියන්නේ ඔබේ බුද්ධ අවදි වෙන්න පටන් ගන්න. එතකොට ඒකට ධර්මතා පෙනෙනවා. ඒකට ධර්මතා ස්වභාවයන් පෙනෙන්න පටන් ගන්නවා. හැබැයි ඔබ ධර්මයේ කතා කරන එකයි ධර්මතා ස්වභාවයන් ඔබේ තුලින් දකින්නවා කියන එකයි දෙකක්. එතකොට මේ ධර්මතා ස්වභාවයන් දකින්න තමයි ඔබට ඒක ප්‍රඥාව පැත්තට හරි නිරෝධයේ පැත්තට හරි හැදුනට පස්සේ මොකද වෙන්නේ? ඔබේ සංස්කාර නිරෝධය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ ඔබේ තුල සංඝ ගුණ වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දර්ශනය තුල ඔබට පෙන්වන්න හදන තැන බුද්ධ දර්ශනය තුල ඔබට පෙන්වන්න හදන තැන ඔබ මේ දන්නවද? ඔබ එතනට ඇවිල්ලා තියෙනවද? ඒකට දිශානතියක් ඔබ තුල හැදිලා තියෙනවද? නැත්නම් ඔබ තාම අර සිහිය කියලා ටෝච් එක ගහ ඉන්නා වගේ එක දේවල් බල ඉන්න කෙනෙක්ද? නැත්නම් ඒ අතන මගදී මේ ආධ්‍යාත්මික මාර්ගය යනකොට ඔබේ එක මානසික ස්වභාවයන් හැදෙන්න පුළුවන්. අවබෝධය තුල වෙන්න පුළුවන්. ඒක ධර්මතාවයක් අවබෝධ වුණාට පස්සේ ඒක මනස තුල අවබෝධයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක හාල් ගගා ඉන්නවා. එකම දෙයක් ගැන ඒක කියව ඉන්නවා. නැත්තම් අපි මේ අපිට ඊළඟට වෙන එක තමයි භාවනා කරන්න ගියාම මනසට දැනෙන රිලැක්ස් එක තියෙනවා. මනසට එක ස්වභාවයන් දැනෙනවා. අර පියෝ පළවෙනි පාරේ ධර්මතාවයේ හරි ඒ ස්වභාවය හරි දැක්ක අවස්ථාව කියන එක බුද්ධියෙන් සහ සීයෙන් බුද්ධියෙන් දැකපු අවස්ථාවක් වෙන්න පුළුවන්. හැබැයි ඊළඟට මොකද වෙන්නේ? මනස තුල ගොඩනගනවා. එතකොට ඒක තුල ඔබ රැඳිලා ඉන්න කෙනෙක්. එතන මෙන්න මේවෙන් ගැලවෙන්නේ කොහොමද? අන්න ඒ කාරණා තමයි. එතකොට ඒකයි මිනිස්සු එක සත්තාවාසවල එක ලෝකවල හිර වෙලා ඉන්නවා. භෞතික ලෝකයේ වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික ලෝකයේ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ කාරණා ටික ගත්තට පස්සේ ඒක තමයි මේ ගමන ගිය කෙනාගේ වැදගත්කම. එයා මේ හැම දෙයක්ම අත්දැකලා තියෙනවා. එතකොට ඒ තුල ඕනම කෙනෙක් ආවට පස්සේ එයාව ගලවන්න පුළුවන් ටෙක්නික් එක එයා ගාව තියෙනවා. දැන් මේකේ තව දෙයක් කියන්න දෙනවා. දැන් මම කිව්වේ මෙහෙම කෙනෙක් නම් මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙන්න ඕන කියලා. ඒක ඔබ විවෘතව බලන්න. මේ අනිත් එක තමයි අපි තේරුම් ගන්න ඕන කාරණා තමයි මේ වගේ කෙනෙක් මේ වගේ ආධ්‍යාත්මික ස්වභාවයකට පත් වෙච්ච කෙනෙක් ගත්තට පස්සේ එයා ගාව තියෙන ගොඩාක් ගුරු ධර්මතා. ඒ කියන්නේ සසර පුරාම එයා ආපු ගමන තුල ගුරුවරු කරගත්ත මේ දේවල් තියෙනවා. ගුරුවරු ගණනාවක් ඉඳලා තියෙනවා. එතකොට ඒ ගුරුවරු ඒ ගුරු කරගත මේ ගුරු ධර්මතාව තුළින් තමයි මෙයා මේ මාර්ගයේ තනියෙන් එන්නේ. දැන් මෙතන තියෙන ඊළඟ විශේෂත්වය තමයි එයා ඒක ඒ හම්බෙච්ච ගුරුවරුන්ගෙන් හම්බෙච්ච ඒ ගුරු ධර්මතා ටික හරහා එයා තනියෙන් මේ මාර්ගයක ඇවිල්ලා දුෂ්කර ක්‍රියා කරලා වෙන්න පුළුවන් සම්පූර්ණ ජර්නි එකක් ඇවිල්ලා මෙන්න මේ කියන තත්ත්වයටපත් වෙලා තියෙනවා.
එතකොට ඒක හැමෝම යන්න ඕනේ නැහැ. හැමෝම ඒක යන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒ හරහා අපිට කරන් තියෙන අපිට සාපේක්ෂව අපි ඉන්න තැන ඉඳලා කොහොමද මෙතනින් ගැලවෙන්නේ, කොහොමද නිවීම ලබා ගන්නෙ, කොහොමද මේ සම්පූර්ණ එන්ලයිටන්මන්ට් එක අපි කියන්නේ මොකද්ද, අපි නිරෝගී භාවය කියන පැත්තෙන් කතා කරොත් ෆිසිකල් වෙල් බීయింగ్, මෙන්ටල් වෙල් බීయింగ్, ස්පිරිචුවල් වෙල් බීయింగ్ කියන එක, මෙන්ටල් වෙල් බීయింగ్ and ස්පිරිචුවල් වෙල් බීయింగ్ කියන එකට. ඒකට අදාළව මේ දේවල් අපිට අදාළ දේ ලබා ගන්න විතරයි අපිට තියෙන්නේ. ඒතකොට නමුත් මේ කියන කෙනා ගත්තට පස්සේ සත්ත්ව ලෝකයේ ඕනම සත්වයක් ඉන්න පුළුවන්, ඕනම මිනිසෙක් ඉන්න පුළුවන්, එයාට වරදින්න පුළුවන්, එයාට හරියන්න පුළුවන්, ඕනම තැනක මෙයා ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක තමයි ඊළඟ විශේෂත්වය. එතකොට එයාට එහෙනම් ඒ ආපු මාර්ගයේ පිටු පෙරලනවා වගේ කියන්න පුළුවන්. ඉතින් ඒ කතාව තමයි අර පූර්වාපර සංධි විදියට කියන්නේ. නමුත් අපි ඒක කතාවක් විදියට දැක්කොත් මොකද වෙන්නේ? කතාවක් විදියට දැක්කොත් හරියන්නේ. ඒක ඇතුලේ තියෙනවා ඒ කතාවක් කියන්නේ ඒක ඇතුලේ තියෙන ධර්මතාවයක්. ඒ හැම කතාවක් පිටිපස්සෙම ධර්මතාවයක් තියෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු අර මේ ඔයගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් අර maitribodhi.org site එකේ ඇති මේ රාගය පිළිබඳ ධර්මතාවය අවබෝධ කළ විදිය. එතකොට ගෞතම බුදුහාමුදුරෝ මේ මොකක් හරි වෙලාවක රාහුලට මේ රාගය පිළිබඳ ප්‍රශ්නයක් කියනවා. මොකද ওই රාගය කියන එක අද කාලේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ රාගය කියන එක තියෙනවා නම් මිනිස්සු හිතන්නේ ඒක නරකයි කියලා. රාගය නරක දෙයක් විදිහට තමයි හිතන්නේ. නමුත් අපි අපේ සිස්ටම් එක ගත්තට පස්සේ, මිනිස්සෙක් විදිහට ගත්තට පස්සේ අපේ කායික මානසික ස්වභාවයන් ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය ඔස්සේ ඒ හැඟීම් දැනීම මේ විදිහට දැනෙනවා. එතකොට ඒක තරුණ කෙනෙකුට ඒක වඩා ප්‍රබලව දැනෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ රාගය කියන එක සමහරට ඒකත් එක්ක මේ කෙනෙක් ඒක වැඩිපුර දැනෙනකොට ඒ හරහා ඒක නරක දෙයක් විදිහට දැනෙන්න පුළුවන්. එතකොට ඔය රාහුලත් ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙලා ඉන්න වෙලාවක ඒක කර්මස්ථානයක් කරා ගෞතම බුදුහාමුදුර අවබෝධ කරපු විදිය තියෙනවා. ඒ පූර්වාපර සංධි කොටස බැලුවොත් එහෙම. එතකොට ඒක කියන්නේ මොකද්ද? එතකොට මේ එයා කියන මම රාගයෙන් පීඩණයට පත් වෙලා ඉන්නේ කියලා. එතකොට ඊට පස්සේ ගෞතම බුදුහාමුදුර ආයෙනම් අපි පොඩ්ඩක් මේ අර පල්ලෙහා ඒගොල්ලෝ ස්නානය කරන 12 පාරක් තියෙන එතනට යන් කියලා ගිහිල්ලා ඒ වතුර එකේ බැහැලා ඉන්න කියලා කියනවා. ඊට පස්සේ ඒ වතුර එකේ බැහැලා ඉන්න කිව්වට පස්සේ රාහුලත් එතනට එලා ඉන්නවා. දැන් ගොඩට එන්න කියලා කියනවා. දැන් ඔබ සම්පූර්ණයෙන් වතුරෙන් මිදුණාද කියලා අහනවා. එතකොට දැන් ඒක තුල අරයාගේ සිහිය බුද්ධිය තියෙනවානේ. එයා බලනවා ඇයි මෙහෙම එකක් කිව්වේ කියන එක. ඒතර තාම කකුල් දෙකේ වතුර තියෙනවා. ඊට පස්සේ කකුල් දෙකේ වතුර වේල්නකන් ඉදියොත් තාම පොළවේ වතුර තියෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා මගේ ඇඟේ වතුර තියෙනවා කියන එක. එතකොට වතුරෙන් ගොඩට එන්න කිව්වට අපිට 100ක් ඒකෙන් ගොඩට එන්න බෑ කියන එක. මේ ඒක ධර්මතාවයක් විදියට තියෙනවා කියන කාරණේ තේරෙනවා. ඉතින් ඒක සම්බන්ධ වෙන්නේ අර මුලින් අහපු ප්‍රශ්නෙත් එක්ක. රාගෙන් මට මිදෙන්න ඕන. මම රාගෙන් පීඩනවද මට රාගෙන් 100ක් මිදෙන්න පුළුවන්ද කියන දැන් එයා ඉන්නේ. ගෞතම බුදුහාමුදුර හම්බෙන්න යනකොට. එතකොට ඒක අවබෝධ කරේ අන්න අර මේ ධර්මතාවය අවබෝධ කරපු විදිය තමයි ඒ තියෙන්නේ. තේරෙනවද? එතකොට ඒ වගේ දැන් මේ රාහුල සහ ගෞතම බුදුහාමුදුරුවෝ ගැන කියන කතා ටිකේ කතාව ගන්න එපා. දැන් මම නම් ගන්න මේ කතාව තුළ කියන්න හදන මතු කරන්න හදන ධර්මතාවය. නැත්නම් අර නිර්මිත බුදුරුව සහ මේ බුදුරුව අතර යන කතාව තුළ ඒක නිකන් ෆික්ෂන් එකක් විදියට ගන්න යන්න එපා. ඒ ගන්න යනවට වඩා ඒක තුළ විස්තර කරන්න හදන යම්කිසි ධර්මතාවයක්. ධර්මතාවයක් එළියට දෙන එකක් තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ ඔබ මේක අධ්‍යයනය කරන්න පටන් ගත්තොත් දැන් විශාල වපසරියක ඔබට ඒ ධර්මතා ස්වභාවයන් අවබෝධ කරගන්න ඊට අදාළ රෝල්ස් ඇන්ඩ් ටෙක්නික්ස් ටික ඔබ තුළ ඇති කරගන්න මේකේ තියෙන යථාර්ථ ස්වභාවයන් අවබෝධ කරගන්න ඔබ ඉන්න මානසික දර්ශන වලින් මිදෙන්න ඔබ හිර වෙලා ඉන්න ලෝක වලින් මිදෙන්න අවශ්‍ය කාරණා ගොඩාක් තියෙනවා. ඉතින් ඒකට මහගුරු YouTube channel එක හරහා වෙන්න පුළුවන්, maitribodhi.org වෙබ්සයිට් එක හරහා වෙන්න පුළුවන්. ඒක යුගයන් වල මතුවෙච්ච ධර්ම කාරණා යම් කිසි දෙයකට එළියට දාලා දෙනවා. නමුත් ඇත්තටම ඊට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා ගැඹුරු දහම් කාරණා. ඒවා අපි Zoom සාකච්ඡා ඔස්සේ යම් කිසි දෙයකට එළියට අරගෙන එන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඔබට ඒකත් එක්ක සම්බන්ධ වෙන්න මේක පිළිගන්න එපා. මම කියන්නේ මේක පිළිගන්න එපා. ඉතින් ඇත්තටම ඔබ ආධ්‍යාත්මික ගවේෂණයක් කරනවා නම් මම දකින්නේ ඇත්තටම මගේ පැත්තෙන් ගත්තොත් එහෙම මම ආවේ nothing to lose කියන දෙන්නේ. ඔබ ආධ්‍යාත්මික ගවේෂණයක් කරනවා නම් ඔබට නැති වෙන්න දෙයක් නැහැ. එතකොට මේ ඔබට ඕනම තැනකට ගිහිල්ලා ඕනම කෙනෙක් යම්කිසි කාරණයක් කියනවා ඔබට ඒක විශේෂයි කියලා තේරෙනවනම් ඔබට ඒක අධ්‍යයනය කරන්න මේ වටින දෙයක් තියෙනවා කියලා තේරෙනවා නම් ඔබ ඒ දේ කරන්න. ඒ හරහා ඔබ මේ මහගුරුගේ දර්ශනය
ඒකේ දර්ශනීය ආభాෂයේ tools and techniques ඔබ ගන්න විවෘත නම් ඔබට ඒ හරහා අලුත් මාවතක් විවෘත වෙයි. ඔබ ඉන්න තැන ඉඳලා ඔබේ ආධ්‍යාත්මික මාර්ගයේ අර අපි කියන්නේ short and sweet කියලා යන්න තියෙන හොඳම විදිය හරහා යන්න අවශ්‍ය මාර්ගය ඔබට විවෘත වෙයි.